අයිබෝවන් මම අද කියලා දෙනවා රයිට් ඔයාලා මම හිතන්නේ ලංකාවේ 100ට විශේෂයෙන් බෞද්ධ අය රයිට් 100ට 90කට වැඩිය හරිද 95ක් 98ක් වෙන්නත් පුළුවන් දේවාලවල වලට යනවානේ දෙවියන් වන්දනා කරන්න ගියපුවම ඔයගලන් දැකලා ඇති පළතුරු වට්ටි පූජා කරනකොට ඒ පෝලිං වල එහෙම ඉන්නකොට හරිද ලොකුම පඳුරක් තියෙනවා දැක්කොත් වට්ටියක ඒ පූජා වට්ටිය කපුව ගන්නවා. එහෙම ලොකු පූජාවක් තියෙනකොට ඒක කපුව ගන්නවා. එහෙම ලොකු මල් මාල දාලා ලොකු මේ පූජා වට්ටිය හරි ලොකුවට මොඳ පිරිසුදුට රෙද්ද වහලා විශාල තැටියක් එනකොට එකස්සේ රුපියල් 5000 කොළ එකක් දෙකක් එහෙම තියෙනකොට ඒක කපුව ගන්නව නේද? මම දැකලා තියෙනවා. ඒකට හේතුව තමයි මෙන්න මෙහෙම. හරිද? මම කියන්නේ ගියේ ඒක තමයි ඇත්ත. මොකද මිනිස්සු දෙවියන්ගෙන් බලාපොරොත්තු වෙනවා. හරිද? මේ පළතුරු වට්ටියක් දීලා. හරිද? ගිහලා රුපියල් 500ක 1000ක පළතුරු වට්ටියක් දීලා එයාට විශ්නගන්න බැරි. එයාට ගිහිල්ලා කරලා තමන්ගේ මානසයෙන් ශක්තියෙන් විසඳගන්න බැරි දෙයක් දෙවියන් ලව්ව කරව ගන්න. හරිද? ඒක එහෙම වෙන්නේ නැහැ කවදාවත්. හරිද? දෙවියෝ කියන්නේ එහෙම තමන්ගේ වැඩ කරලා දෙන කෙනෙක් නෙවෙයි. මට කියන්න තියෙන්නේ මෙන්න මේකයි. මේක හරි සීක්‍රට්. හරිද? මිනිහෙකුට මුදල් කියන්නේ දෙවියනුත් හැරෙන්න පුළුවන්. මුදල් වලට දෙවියනුත් ගන්න පුළුවන් තැන. ඒක මෙහෙමයි. ඒක වැරදි විදිහට අල්ලගන්න එපා. පළවෙනියෙන් මම කියන්නේ. මොකද මිනිස්සේ ඔය සමහර කට්ටිය කියනවනේ මම පණ වුණත් දෙන්නම් කියලා. හරිද? මම ඔයාට පණ වුණත් දෙනවා. හරිද? මම ඔයා වෙනුවෙන් ඕන දෙයකට ඉන්නවා. මම ඔයා වෙනුවෙන් ඕන දෙයක් කරනවා. කියලා ඉන්නව නේද මිනිස්සු? ඊළඟ රුපියල් 1000ක්, ඊළඟ රුපියල් 5000ක්. හරිද? මිනිස්සු මගහරිනවා. ඒ කියන්නේ ඒ තරම් මේ හිත මුදල් වලට ඇටච් වෙලා තියෙන්නේ. මුදල් වලට බද්ධ වෙලා තියෙන්නේ. හරිද? දෙවියෝ දන්නවා ඒ මනුස්සයාගේ ඔන්න ඔතන කැඩුවොත් එන්නේ තියෙන ඇටැච්මන්ට් එක කැඩුවොත් හරිද එයාට ලොකු ගමනක් යන්න පුළුවන් කියලා. එතන තමයි එයාගේ දෝෂය තියෙන්නේ. එතන තමයි ඒ මනුස්සයාගේ හිරය තියෙන්නේ. එතන තමයි මේ මනුස්සයාගේ හිංසාව, පීඩාව, කරදරය, දුප්පත්කම එතන තමයි තියෙන්නේ. හරිද? ඒක දෙවියෝ දන්නවා. හරිද? ඒක නිසා මම මේක වැරදිට අල්ලගන්න එපා. මොකද හෙට ඉඳන් ගිහලා රුපියල් 5000 කොළ දේවල් වලට පූජා කරන්න එපා. ඒක නෙවෙයි කියන්නේ. හරිද? තමන්ගේ හිත කැඩිලා හිතෙන් දෙන්න අමාරු දෙයක්, කරන්න අමාරු දෙයක් කරපුවාම තමයි ඒක ඉෂ්ට වෙන්නේ. හරිද? ඒක හොඳට මතක තියාගන්න. හරිද? ඒකයි මිනිස්සු තමන් රුපියල් 5000ක් කියන මිනිස්සුන්ට හරි අමාරු දෙයක්. හරිම අමාරු දෙයක්. හරි? එතකොට ඒ වගේ දෙයක් දෙවියන්ට පූජා කරනකොට හිතන්න පළතුරු වට්ටියක් සාමාන්‍ය රුපියල් 10000ක් 15000ක් විතර හොඳ පළතුරු වට්ටියක් හදන්න. හරි. එහෙම එකක් පූජා කරන්නේ මනුස්සයා කොයිතරම් දෙවියන් වහන්සේ විශ්වාස කරනවද? දෙවියන් වහන්සේ බිලීව් කරනවද? ඉතින් එහෙම මනුස්සයෙකුට තමයි දෙවියෝ උනත් උදව් කරන්නේ. හරි. හොඳට හිතලා බලන්න. මොකද Taman රුපියල් 500ක් 1000ක් ඒක තමයි තමයි. නමුත් හරි ඒ 500ට 5000ට ඒ වටිනාකමක් දෙනව නෙවෙයි. මම කියන්නේ Taman අමාරුවෙන් හිත කඩලා දෙන්න පුළුවන් දේන් තමයි තමන්ගේ අචීව්මන්ට් වලට යන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. හරිද? ඒ අමාරු දේ තුල තමයි තමන්ගේ ඒ දෝෂය, තමන්ගේ නපුර, තමන්ගේ ඒ හිංසාව, සාපය හැංගිලා තියෙන්නේ. එතන කඩා ගන්න. Thank you very much. මම පුණ්‍ය වේදනා